ආයිබෝන් පාර්ලිමේන්තුවට තියා ප්‍රාදේශ සභාවක නගර සභාවක නියෝජිතයෙක් විදියටවත් නුසුදුසු මට්ටමේ ඉන්න ගෝතයෝ මේ පහුගිය මහමැතිවරණයේදී රැල්ලට පාර්ලිමේන්තුවට ඇවිල්ලා දැන් හරි කරදරයක් වෙලා තියෙන්නේ. නේද? හන්දිවල බීඩික ගහ හන්දිවල පාලම්බෝක්කුඩ පචකිය කිය හිටපු එවුන් මාලිමාව නියෝජනය කරමින් රැල්ලට පාපිසි පොල්ලෙලි විදියට පාර්ලිමේන්තුවට ඇවිල්ලා උන්ට අර දේශපාලනයේ ඇතුලේ සදාචාරය ශිෂ්ටත්වය සියලු දේ අමතක කරලා කටට එන ඒවා ඔහේ කියන නිකන් වාචාලයෝ බවට පත් වෙලා තියෙනවා. දේශපාලනය එහෙම පිටින්ම වාචාලයන්ගේ ගෝතයන්ගේ තිප්පොලක් බවට මේ මාලිමාවේ ආණ්ඩුවේ පොල්ලෙලි පාපිසි විසින් පත් කරලා තියෙනවා. අන්න ඒ විදියට කිසිම ශිෂ්ටත්වයක් නැතිව කිසිම සදාචාරයක් නැතුව බෝක්කු පඩික්කම් වගේ තියෙන කටවල් වලින් ඔහේ කටට එන ඒවා කියපු සිදුවීමක් අපි පහුගිය දවසේ මේ අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව ගෙනාපු විශ්වාසභංගයට අදාළ විවාදයේදී දැක්කා. මේ වෙන කවුරුත් නෙමෙයි. කොළඹ දිස්ත්‍රික්කයෙන් කඩුවෙලින් පාර්ලිමේන්තුවට ආපු ජාතික ජනබලවේගයේ අසිත නිරෝෂන් කියන මිනිහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසත් නීතිඥ සංගමේ සභාපතිවරයාත් ඉලක්ක කරගනිමින් කරපු පහත් ප්‍රකාශය. මේ වෙනකොට ඒ ප්‍රකාශය සම්බන්ධව දේශපාලනය ලෝකයේ ඇතුලේ වගේම නීතිඥවරුන්ගේ සංගම් ඇතුළෙත් දැඩි විරෝධයක් පළ වෙලා තියෙනවා. ඒකට අදාළව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වගේම නීතිඥ සංගමේ සභාපතිවරයාත් අසිත නිරෝෂන්ට ඍජු අභියෝගයක් සිද්ධ කරා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කාරණාව සම්බන්ධව. කතාවට යන කලින් හැමදාම වගේ මතක් කරනවා අපේ channel එක subscribe කරන්න, bell icon එකත් ඕල් දාලා තියාගන්න. අපේ වැඩසටහන් දාපු ගමන් බලන්න ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම අපේ වීඩියෝ බලන ගමන් වීඩියෝ like කරන්න කියන ආදරණීය ඉල්ලීමත් එක්ක අපි යමු අද කතාවට. ඔබ මේ වෙනකොට දන්නවා හර්ෂ නානායක්කාර අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව ගෙනාපු විශ්වාසභංග යෝජනාවේදී ඒ විවාදයට අදාළව ඔය කඩුවෙලින් පාර්ලිමේන්තුවට ආපු හසිත නිරෝෂන් කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කිසිම වැදගත්කමක් නැති, කිසිම ක්වොලිටියක් නැති, කිසිම උගත්කමක් නැති, දේශපාලනයේ ඇතුලේ ශිෂ්ටත්වය මොකක්ද කියන එක අඳුරන්නේ නැති, අනේකාගේ ගෞරවය සම්බන්ධව, අනේකාගේ පෞද්ගලිකත්වය සම්බන්ධව කිසිදු හැඟීමක් නැති, තමන්ගේ වාචාල කටින් අශිෂ්ටත්වය විතරක් පතුරවන, බොරු විතරක් කියන පුද්ගලයෙක්. මේ පුද්ගලයා පාර්ලිමේන්තුවේදී කියනවා මේ නීතිඥ සංගමය මේ විනිසුරුවරුන්ගේ කාලය දික් කිරීමට අදාළ කාරණාවේදී විරෝධය පළ කරන්නේ. නීති සංගමේ සභාපති රජීව් අමරසිංහ මහතා මේට කලින් දවස් කීපයකට කලින් සජිත් ප්‍රේමදාසත් එක්ක සාකච්ඡාවක් තිබිලා ඒ සාකච්ඡාවේදී සජිත් ප්‍රේමදාස පොරොන්දු වෙලා තියෙනවා පළාත් සභා මැතිවරණයේදී බස්නාහිර පළාත් සභාවේ මහඇමති අපේක්ෂක ධූරය දෙන්න රජීව් අමරසූරියට ඒක තමයි ඩීල් එක. ඒ ඩීල් එක අනුව තමයි මේ නීතිඥ සංගමය මේ සඳහා විපක්ෂ වෙන්නේ කිය. කියන්නේ මේ යෝජනාවට විරුද්ධත්වය දක්වන්නේ ඔන්න ඔය ඩීල් එක නිසා කියලා. ඒ වෙලාවෙම පාර්ලිමේන්තුවේදී කතාව ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් අදහස් ප්‍රකාශ කරා. ඒ වගේම ඊයේ දවස වෙනකොට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වගේම නීතිඥ සංගමයත් සංගමයේ සභාපතිවරයාත් මේ සම්බන්ධව හසිත නිරෝෂන්ට අභියෝග කරලා තිබුණා. පුළුවන් නම් මේ කතා ඇවිල්ලා එළියේ කියන්න කියලා. හසිත නිරෝෂන්ගේ මේ ප්‍රකාශයත් ඒකට අදාළව රවුෆ් හකීම් ඉදිරිපත් කරපු කාරණත් නීති සංගමේ සභාපතිවරයාගේ අභියෝගයත් සජිත් ප්‍රේමදාසගේ අභියෝගයත් සම්බන්ධව මාධ්‍ය වාර්තා බලලා ඇවිල්ලා අපි අපේ කතාව ටික කරමු.
ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති රජීව් අමරසූරිය මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවති බව පැවසෙන හමුවක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා. අපි දැක්කා සාකච්ඡාවක් පවත්වනවා. ඒ ෆොටෝ එක නම් ආයි මසුරම් ෆොටෝ එක ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අලිකොටි වලස්සු සර්පේ ඔක්කොම එකට ලගලා තියෙනවා. පහුගිය සතියේ බ්‍රහස්පතින්දා සජිත් ප්‍රේමදාස මහත්තයාත් එක්ක සාකච්ඡාවක් කළා. රජීව් අමරසූරිය කියන නීති සංගමේ සභාපතිවරයා ඔහුට එකඟ වෙලා තිබෙනවා. අපි දන්නා පරිදි එළඹෙන පළාත් සභා මැතිවරණ පවත්වන අවස්ථාවකදී බස්සාහිර පළාත් සභාවේ මහා ඇමති අපේක්ෂක ධූරය දෙන්නම් මේ මැච් එක ගහලා දෙන්න කියලා රජීව් අමරසූරිය මහත්තයාට පොරොන්දු වෙලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්මයා එහෙම දේශපාලන ඩීල් එකක් ගන්නේ අද ඒකේ වත්මන් සභාපතිවරයා කුඩා කල්ලියක් එක්ක සජිත් ප්‍රේමදාස මහත්තයාට විකිල්ලා තිබෙනවා. මහා ඇමති ධූරයට මුළු මහත් නීති සංගමේ අරමුණු පාවා දෙමින් තිබෙනවා. ඒක සාහසික අපරාධයක්. අපේ නීතිඥ වෘත්තීය සංගමේ නායක සභාපතිතුමන් පිළිබඳව විශාල දෝෂාරෝපණයක් කළා. ඒ විගසම මම එතුමාට දුරකථන එකක් ගත්තා. මෙහෙම සිද්ධියක් ගැන කියනවා ඔබතුමා සජිත් ප්‍රේමදාස හමු වෙලා එතුමාගෙන් මේ මහා ඇමති ධූරයට තරඟ කරන්න ඉල්ලුවලු දෝෂාරෝපණයක් කළා පාර්ලිමේන්තුව. ඔබතුමා කොහොමද කියන්නේ කියලා. එතුමා කිව්වා සම්පූර්ණ ප්‍රතික්ෂේප කළා විතරක් නෙවෙයි. එතුමා අභියෝග කළා කරුණාකරලේ මන්ත්‍රීතුමන්ට ආණ්ඩුවේ ඉන්න කිසි කෙනෙකුට එළියට අවිලා කියන්නයි කියලා. එතුමා එතකොට නඩු පවරයි. මේ අතර ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ සම්පූර්ණ වගකීම් විරහිත හැසිරීම පිළිබඳ තමන් දැඩි කනගාටුවට පත්වන බවයි. එමෙන්ම මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශය අසත්‍ය පදනම් විරහිත සහ ද්වේෂ සහගත බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. එහි දැක්වෙන්නේ මෙය පහත් මට්ටමේ දේශපාලන ප්‍රහාරයක් මගින් ජනතාව නොමගැවීමට දරන උත්සාහයක් බවයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමය කුමන රජයක් බලයේ සිටියත් බියෙන් හෝ පක්ෂපාතීත්වයෙන් තොරව අදහස් දක්වා ඇති බවත් සිය සංගමය දේශපාලනය නොකරන බවත් එම නිවේදනයෙන් අවධාරණය කර තිබෙනවා. මෙවැනි ප්‍රකාශයක් කිරීම සඳහා පාර්ලිමේන්තු වරප්‍රසාද අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව සිය සංගමය කනස්සලට පත්වන බවත් එම වරප්‍රසාද වලට මුවා නොවී හැකිනම් එම අසත්‍ය ප්‍රකාශය පාර්ලිමේන්තුවෙන් පිටතදී කරන ලෙසත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතාට අභියෝග කරනවා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එක් සටහනක් තබමින් පවසන්නේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස වෙනස් කිරීමේ සැලැස්ම සාධාරණීකරණය කිරීමට රජයට දැන් නොහැකි බවයි. ඊට විරුද්ධ වීම සඳහා නීතිඥ සංගමයට අල්ලස් දුන් බවට ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරයෙක් තමන්ට එල්ල කළ චෝදනාව කතරම් ලැජ්ජාසහගතද යන්න එහි සඳහන්. හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ එම ප්‍රකාශයම නැවත සිදු කරන ලෙසට මන්ත්‍රීවරයාට අභියෝග කරන බවයි විපක්ෂ නායකවරයා එක්ස් පණිවිඩයේ දක්වා ඇත්තේ. හරි නේද? හස්ස නිරෝෂන්ලා වගේ මිනිස්සු මේක මේ අහම්බයක්වත් මේක මේ පළවෙනි අවස්ථාවවත් නෙමෙයි. ඔබට මතක ඇති ලක්ෂ්මන් කිරියල්ල සහ චමින්ද්‍රානි කිරියල්ල ඉලක්ක කරගනිමින් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේදී මේ හන්තානේ ඉඩම් අල්ලා ගැනීම කියන කාරණාව අරගෙන ලොකු කතාවක් ඇති කරා ජාතික ජනබලවේගයේ. අන්න ඒ තක්කඩි කතාව කිව්වෙත් මේ හසිත නිරෝෂන් කියන වාචාලයා. හරිද? අපි ඒක කිව්වේ මේ නගර සභාවකට ප්‍රාදේශ සභාවකට යන්න ඒ මට්ටමේවත් නැති ගෝතයෝ මේ පාර්ලිමේන්තුව ඇවිල්ලා මේ පොල්ලෙල් පාපෙසි විදියට මේ දේශපාලනේ කනවා කියන එක. හරිද? හන්දිවල බීඩි උරවර නේද? පච කිය හිටපු මේ වගේ ලොන්තේ පාර්ලිමේන්තුව ආවට පස්සේ මේ දේශපාලනට වෙන දෙන්නේ. අවසානයේ ඒ හන්තානේ සිදුවීම මොකක්ද උනේ? හන්තානේ සිදුවීම සම්පූර්ණ බොරුවක් බවට ඔප්පු වුණා. ලක්ෂ්මන් කිරියල්ලගෙන් සහ චමින්ද්‍රානි කිරියල්ලගෙන් ඒ සම්බන්ධව සමාව ගන්න සිද්ධ වුණා ඒ අදාළ නිලධාරීන්ට. හැබැයි නිලධාරීන් සමාව ගත්තට කොහේ හරි ඔබ දැක්කද ඔය හසිත නිරෝෂන් කියන මිනිහා මේක ලොකුවට කෝප් එකේ ඇද්ද මිනිහා කොහෙන් හරි චමින්ද්‍රානි කිරියල්ලගෙන් සමාව ගන්නවා නෑ. ඒ විනෝඩ කෝප් කමිටුවේ සභාපති වෙලා ඉන්න මිනිහා නිකන් එහෙන් මෙහෙන් වචන ටිකක් අමුල්ලා සමාවක් ගත්ත ඇරින්න. මේ සම්බන්ධව හසිත නිරෝෂන්ට ශිෂ්ටත්වයක් සදාචාරයක් තිබුණේ නෑ චමින්ද්‍රානි කිරියල්ලගෙන් සමාව ගන්න. හැබැයි චමින්ද්‍රානි කිරියල්ල කියන හොරු බලෙන් ඉඩමත් පත් කරගන්න මිනිස්සු කියලා හයියෙන් මාධ්‍යයට ඇවිල්ලා ෂෝ දැම්මා. මේ විදියටම මේ නීති සංගමේ සභාපතිවරයාත් සජිත් ප්‍රේමදාසත් අල්ලා මේ කියන කතා විදියටම ගැම්මෙන් හසිත නිරෝෂන් එදා හන්තානේ ඉඩම් සම්බන්ධව කතා කරා. අන්තිමට ඒක බොරුවක් කියලා ඔප්පුනාට පස්සේ ශිෂ්ටත්වයක් නේද සදාචාරයක් අඩුම තරමේ අනෙකා කෙරෙහි ගරුත්වයක් අනෙකාගේ ආත්ම ගරුත්වය සම්බන්ධව ගරුත්වයක් තිබ්බේ නෑ ඇවිල්ලා චමින්ද්‍රානි කිරියලට සමා වෙන්න කියලා කියන්නේ. එහෙව් මිනිහෙක් අපි එක කිව්වේ මේ වැදගත් නැති මිනිස්සු මේ නේද? චාටර් පවුල් වල ගෝතයෝ වගේ හිටපු මොකක් හරි කරුමකට දේශපාලනයට ඇවිල්ලා උන් රටේ කරුමට උන් එනවා රටේ නීති හදන තැන්වලට. ආවට පස්සේ මේ අර පවුල් පසුබිම් වලින් එන ගෝතකම් ටික එහෙම්මම කන්ටිනියු කරනවා. පවුල් පසුබිම් වලින් එන පඩත්තලකම් ටික එහෙම්මම කන්ටිනියු කරනවා. හරිද? කියන්නේ නේද? අර
පවුල් පසුබිම් බලපානවානේ හැමදේටම. එතකොට ඒවා හැම අරගෙන යනවා. මේ මෙතන සිද්ධ වෙන්නේ ඒකයි. හරි. දැන් තියෙනවා පුතේ අභියෝගයක්. හරිද? වැඩි දුර කතා ඕනේ නැහැ. දැන් ඔය මහා වීරයා වගේ කියන්නේ සජිත් ප්‍රේමදාසයි රජීව් අමරසිංහයි කතා කරන එක ඔයා බිත්තියට කන තියාගෙන හිටිය වගේ ඔයා පන පිටවල කිව්වනේ. දැන් පැටියෝ ඔයා ඇවිල්ලා එළියේ ඔක කියන්නේ. හරිද? රවුෆ් හකීම් මෙතනදී පාර්ලිමේන්තුවේ කියනවා එවලෙම කතා කරලා ඇහුවා නීති සංඝයේ සභාපතිතුමනි මෙහෙම කතාවක් කියනවා. මේක ඇත්තද? හරිද? ඒ වෙලාවේ උත්තරේ හම්බෙලා තියෙනවා. එහෙම කිසි දෙයක් නැහැ. ලැජ්ජයි එහෙම කියන එක සම්බන්ධව පුළුවන් නම් ඔය කතාව වෙලෙ එළියේ කියන්න කියලා. එවලෙම අභියෝග කරනවා. ඊට පස්සෙත් ඒ අභියෝගය බාර ගන්න නැතුව නේද? කියන්නේ කොන්ද පන තියනවා නම් පිරිමියෙක් නම් කෂේරුකාවක් තියනවා නම් හසිත නිරෝෂණ කරන්න ඕනේ. එවලෙම රවුෆ් හකීම් උත්තර දෙන්න ඕන. හරි රවුෆ් හකීම් මම එනවා මෙන්න මං ගාව තියෙනවා සාක්ෂි. මං එනවා එළියේ කියන්න. දැන් ඉන්නව හැංගිලා. හරිද? අපි කියන්නේ මෙච්චරයි. හසිත නිරෝෂණට හරිද? ඒකට වැදගත්කමක් තියෙනවා නම් පවුල් පසුබිමින් ආපු වැදගත්කමක් හෝ තමන් ඉගෙනීමෙන් ලබාගත්ත වැදගත්කමක් හෝ ශිෂ්ටත්වයක් හෝ මොකක් හෝ එකක් නේද? මොකක් හෝ එකක් තියෙනවා නම් අල්ප මාත්‍ර එකක් තියෙනවා නම් මාත්‍යෝ ඔයා ඇවිල්ලා ඔක එළිය කියන්න. සජිත් ප්‍රේමදාස අභියෝග කරනවා එළිය කියන්න ඇවිල්ලා. නීති සංගමේ අභියෝග කරනවා එළිය කියන්න ඇවිල්ලා. රජීව් අමරසිංහ අභියෝග කරනවා එළිය කියන්න හසිත එන්න හසිත එළියට ඇවිල්ලා කියන්න. අපිත් අභියෝග කරනවා හසිත නිරෝෂන් මහත්තයෝ එන්න එළියට ඇවිල්ලා ඔයා කියන්න. අහවල් දවසේ අහවල් තැන අහවල් වෙලාවට සජිත් ප්‍රේමදාස සහ රජීව් අමරසිංහ හමු වුණා. හමු වෙලා සාකච්ඡා කරා. මෙන්න සාකච්ඡා කරපු කාරණා මෙන්න කොන්දේසි මෙන්න එකඟතාවය මෙන්න ඩීල් එක. ඇවිල්ලා එළිය කියන්න. හරිද? ඇවිල්ලා එළිය කියන්න. මේවා එක අතකින් මේ ලක්ෂ්මන් කිරියල්ලාගේ සහ චමින්දානි කිරියල්ලාගේ වැරදි. හරිද? මේ වගේ පඩත්තල තක්කඩි Tamanට එරෙහිව බඩක් ගහලා තමන්ගේ චරිතය ඝාතනය කරලා තමන්ගේ ගෞරවය විනාශ කරලා මාධ්‍ය වලින් මාර ෂෝ එකක් දාලා මාධ්‍ය අතර වීරයෙක් වෙලා හරිද? බයියෝ අතර වීරයෙක් වෙලා මේ බය නැතුව කිරියල්ලාගෙන් ප්‍රශ්න කරපු වීරයා කියලා හැලිරියලා මෙහෙම වෙලා ඒක බොරුවක් කියලා උපුරාට පස්සේ මේ වගේ පඩත්තලයන්ව නිදහසේ ඉන්න අතේ නේද? ලක්ෂ්මන් කිරියල්ලා මේ නීතිඥ වෘත්තිය ඉහෙලටම කියපු පුද්ගලයෝ විදියට මේ වගේ ත්‍රාඩයන්ට එරෙහිව පියවරක් ගත්තේ නැහැ. ඒ වුණා මොකද්ද වෙන්නේ? හරිද? නේ? ඒ වුණා මොකද්ද වෙන්නේ? උන් නැවත වතාවක් ඒ පඩත්තලකම ඒ වැඩේම ආයෙ පාරක් කරන කිසිම ලැජ්ජාවක් නැතුව. අනේකාගේ ගරුත්වය ගැන හිතන්නේ. අනේකාගේ කීර්ති නාමයට වෙන කැරල හිතන්නේ. ඒ හරහා නිර්මාණය වෙන සමාජ වටපිටාව හිතන්නේ. ඒක කොයිතරම් දුරකට අනේකාට බලපානවද කියන කාරණේ හිතන්නේ. කොහොමත් ඔය ජීවිතේ උන්ට එහෙම හිතන්න උවමනාවක් නැහැ. උන්ට එහෙම හිතන්න තරම් උන්ගේ ඇතුලේ ලේවල ජානවලවත් එහෙම වැදගත්කමක් නැහැ. හැබැයි අපි කියන්නේ අර පළවෙනි අවස්ථාවේ මේ කරපු ජඩකමට දනුවමක් දුන්නා නම් මේක මෙච්චර දුර යන්නේ නැහැ. නේද? පළවෙනි වැරද්දට ගෙදරින් ගැහුවේ නැතුණාට පස්සේ හරි ළමයින්ට ගහන්න සිද්ධ වෙන්නේ පොලිසිය OICට. නේ? අම්මා තාත්තා ගහලා ළමයි වැරද්දක් කරද්දී ඒක හැදුවේ නැතුණාම පාසල් කාලේදී වරදක් කරාම ඒකට දඬුවම් කරලා හැදුවේ නැතුණාට පස්සේ අන්තිමට පොලිසිය OICට සිද්ධ වෙනවා අරුට ගහලා හදන්න. මට ඒ හැදෙන්නෙත් නෑ. දැන් මේ අස්තර රෝෂන්ලා වගේ උන්ට වෙලා තියෙන්නේ ඒක. වැරදි කරලා ඇවිල්ලා අවසානයේ කරුමකට පාර්ලිමේන්තුත් ඇවිල්ලා පාර්ලිමේන්තුවේ ඉන්න මිනිස්සුන්ට වැරදි කළා. කිරියල්ලාට ඒ සම්බන්ධව මොකුත් පියවරක් ගත්තේ නැති වට පිටාවක. දැන් අන්තිමට විපක්ෂ නායකවරයා අරලත් හරිද 2.50 කතා කියන තැනට අස්තර රෝෂන්ලා ඇවිල්ලා තියෙනවා. අපි කියන්නේ මේක මෙතනින් අවසන් කරන්න බෑ. හරිද? විපක්ෂයට අපි කියන්නේ සජිත් ප්‍රේමදාසකට අපි කියන්නේ නේද? සමගි ජනබලවේගයකට අපි කියන්නේ නීති සංගමයට අපි මතක් කරලා දෙන්නේ මේක මෙතනින් අවසන් වෙන්න බෑ. මොකද මේක ලේසි පහසු කාරණාවක් නෙමෙයි. මේක ලේසි පහසු බලු කතාවක් නෙමෙයි. හරිද? සජිත් ප්‍රේමදාසත් නීති සංගමේ සභාපතිවරයා හමු වෙලා සාකච්ඡා කරා. එයාට තොරතුරු තියෙනවා.
ඒ තොරතුරු වලට අනුව මෙන්න ඩීල් එක මේ දැන් සියලු දේ කියලා තියෙන. ඒ නිසා මහත්තයෝ අස නිරෝෂන් පැටියෝ ඔයා එන්නේ එළියට. ඔයා ඇවිල්ලා කියන්න ඔය කතාව එළියේ. හරිද? එළිය කියන්න ඇවිල්ලා. ඔයාට දැන් ඔයා වීරයෙක් වගේ පාර්ලිමේන්තුව ඇතුලේ කිව්වනේ. ඒතර පාර්ලිමේන්තුව ඇතුලේ සිංහනාදයෙන් සිංහ සෙයියාවෙන් ඔයා කිව්වනම් දැන් නේද? ලාමක ටින්ටින් ඇක්ටින් දාලා බලු කිඳිරලි දාන්න බෑ. ඔයා එළියට ඇවිල්ලා ඒ ටික මේ විදිහට කියන්න. ඔයාට තොරතුරු ආවේ කොහෙන්ද? කවුද ඔයාට තොරතුරු දුන්නේ? මොනවද ඒ සාක්ෂි කියන එක ඊට පස්සේ අපිට පුළුවන් ඊට පස්සේ විසඳ ගන්න ඒ සම්බන්ධව කාරණා. හරි. ඔයා මේක එළිය කියන්න සිද්ධ වෙනවා ඔයාට. ඒක ස්ථිර ඇස්ත නිරෝෂන් මහත්තයෝ. ඔයාට මේක එළිය කියන්න සිද්ධ වෙනවා. හරි. එහෙම නැත්තම් ඔයා දේශපාලනය කරන්න එපා. හරි. ඒක උපදේශයක් විදියට දෙන්න පුළුවන් දේ. මේක ඇවිල්ලා එළිය කියන්න වීරයෙක් වගේ. පාර්ලිමේන්තුවේ වීරයෙක් නම් ඔයා එළියට යන වීරයෙක් වගේ කියන්න. ඔයාට කඩුවෙල කුණු ටික අස් කරගන්න බැරුව ඔයා හමුදාවේ කොල්ලෝ දාලා කඩුවෙල කුණු ටික අස් කරගන්න ගමන් අර පාරේ මයික් 4-5ක් අටවගෙන පොරටෝක් දුන්නා වගේ. ඔයා ඇවිල්ලා පාරේ හරි කමන්නේ මයික් ටිකක් අටවගෙන පොරටෝක් එකක් දෙන්න. සජිත් ප්‍රේමදාස කවද්ද හම්බුනේ? නීති සංගමේ නීතිඥ සභාපතිවරයා කවද්ද හම්බුනේ? කොහොමද කතා කරේ මොනවද කතා කරේ? ඔයා ඒ තරම් විශ්වාසයෙන් කිව්වේ පාර්ලිමේන්තුවේ. හරි ඒක නිසා අපි සමගි ජන බලවේගයෙන් කියනවා මේක මෙතනින් අවසන් කරන්න එපා. එකම වැරද්ද නැවත වෙන්න ඉඩ තියන්න එපා. කොතනින් හරි මේක නතර කරගන්න. මේ වගේ ජඩයන්ට මේ වගේ පාදරයන්ට මේ වගේ අසික්කිත අශීලාචාර නිවටයන්ට එරෙහිව අවශ්‍ය කරන පියවර දේශපාලනිකවත් නීතිය පැත්තෙනුත් ගන්න ඒ සඳහා මැලි වෙන්න එපා. චමින්ද්‍රාණි කිරියල්ලට ලක්ෂ්මණ කිරියල්ලට මතක් කරනවා. මේ ඕගොල්ලෝ ළඟ සිද්ධ වෙච්ච වරද මේ මෙච්චර දුරකට ආවේ. ඔබ එදා පියවරක් ගත්තා නම් මේ වගේ මේ අපතේ මෙච්චර දුර එන්නේ නැහැ. ඒකත් මතක් කරනවා. ඒ වගේම මාලිමාවේ ඔය ඉන්න ඇච්චෝ පැච්චෝ සියල්ල දෙනටත් මතක් කරනවා. ඔයාලගේ හස්ත නිරෝෂන් මන්ත්‍රීතුමාට ඔයගොල්ලෝ පණිවිඩය දෙන්න. ඔයා පාර්ලිමේන්තුවේ කියපු එක මන්ත්‍රීතුමා සහෝදරයා අයියේ මචං එළිය ගිහිල්ලා කියපන්. උඹට අභියෝගයක් කරලා තියෙනවා. විපක්ෂ නායක සජිතුත් අභියෝග කරනවා උඹට. ලැජ්ජ නැද්ද? අපිට රෙද්දක් කැමෙන්නට බහින්න බෑ. සජිත් ප්‍රේමදාසත් අභියෝග කරනවා උඹට එළිය ඇවිල්ලා මේක කියන්න කියලා. නිසා උඹ මේක එළිය ගිහිල්ලා කියපන් අයියේ මචං මල්ලි කියලා. හරිද? එසා අස්ස නිරෝෂන් එළියට බහිනකම් අපි බලාගෙන ඉන්නවා. ඔයා සිංහෙක් වගේ පාර්ලිමේන්තුව තුල කෑ ගහපු විදියටම එළියෙදිත් ඔයා සිංහෙක් වගේ කෑ ගහනවාද කියලා බලාගෙන ඉන්නවා. අපි ඔයාලට කියනවා. ඔයාගේ නම ඔයාගේ උපැන්න සහතිකේ ඔයාගේ නම සහ උපැන්න සහතිකේ ඇති ඔයාගේ ස්ත්‍රී පුරුෂ භාවයට පුරුෂ කියලා. ඔයා බත් වෙන්නේ නැති තුන් වේල කනවා ඇත්තේ. ඔයාගේ පිටකොන්ද හයිය ඇති. ඒ තුනම ඒ විදියටම ඔයාට උප්පු කරන අවස්ථාවක් තියෙනවා. ඔයා එළිය ඇවිල්ලා මේ කතාව කියන්නේ. හරි. ඒ අභියෝගය අපිත් කරමින් අපි අපේ වැඩසටහන අවසන් කරනවා. යන්න කලින් මතක් කරනවා අපේ channel එක subscribe කරන්න, bell icon එකත් ඔල් දාලා තියාගන්න. ඔබේ අදහස් අපිට comment කරන්න, අපේ වීඩියෝ බලකම වීඩියෝ like කරන්න. ඒ ආද නිලිමත් එක්ක අපි සමු ගන්නවා තව දවසක හමුවෙමු. එතෙක් ඔබ සිල් දරාට ජය වේවා.